ලාස්ට් වීක් එකේ අපි කැන්ඩි ගියා ගර්ල්ස් ට්‍රිප් එකක්. ඉතින් හැමදාම vlogs වල මම voice over කරන නිසා වෙනසකටත් එක්ක මම හිතුවා වෙන කෙනෙක්ට අද voice over එක කරන්න දෙන්න. So enjoy the video. Hi, මේක ඉතින් අපේ පළවෙනි girls group trip එක. මේක තමයි vlog එකක් දාන පළවෙනි girls group trip එක. අපි මීට කලින් ගියා trips. හැබැයි අපි vlogs කරන්න හිතුවේ නෑ ඇත්තටම. ඉතින් අපි දැන් මේ යන්නේ කැන්ඩි වලට. ඉතින් අපිට හිතුණා මේක හරිම එකපාරටම ප්ලෑන් වෙච්ච දෙයක්. අපි ගොඩක් කලින් ඉඳන් ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. within the month වගේ තමයි ඔක්කොම දේවල් settle උනේ. ඉතින් අපි දැන් මේ ලස්සන view එකක් බලාගෙන යන්නේ කැන්ඩි වලට ඉතින්. මම හිතනවා ඔයාලත් මේ view එක අපි තරම්ම enjoy කරයි කියලා. මොකද view එකේ තරම්ම ලස්සනයි. मनलोल रंग सेना हदेसियम दहरा नवतिला नवतिलाने नुबरहस कियन गीता हेमिन असन मात्रा बैठलीला बैठलीलाने හිරිවැටුණු සඳසයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත්තෙන් හිගයි වැහිබිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනිවී සොයමි ආදරේ. මට කියන්න අමතකුණානේ අපි නැග්ගේ 5:55 ට්‍රේන් එකේ. අපි බැස්සේ 8:45ට කැන්ඩි වලින්. අපි හිතුවේ නෑ අපිට එච්චර ඉක්මනට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි on time ට්‍රේන් එක 8:45ටම ගියා. ඉතින් ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න තමයි තැනක් හොය හිටියේ. ඉතින් අපිට බ්‍රෙක්ෆාස්ට් ගන්න ඇත්තරම ප්ලේස් එකක් හම්බුණා. හරිම නිදහස් ප්ලේස් එකක්. මං හිතන්නේ උදේ නිසාම වෙන්න ඇති කිසිම කෙනෙක් හිටියේ නෑ එතන. ඉතින් එයාසේ සමාධිට ෆොටෝස් ගන්නත් ඕන වුණා. ඉතින් මං එයාට ෆොටෝස් ටිකකුත් අරන් දුන්නා. එහෙම තමයි. ඉතින් හැමෝම හිටියේ හරිම එක්සයිටඩ් මූඩ් එක. නෙස්කැෆේ එක හොඳයිද? ඉතින් ඔව් ගන්න තියෙනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්ත ගමන් මුලින්ම යන්න හිටියේ දළදා මාලිගාවට. ඉතින් එදා ඉරිදා දවසක් නිසා සෙනග ටිකක් වැඩියෙන් හිටියා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ ඔයාලට මෙතන නම් තේරෙනවා ඇති මොකද්ද වෙන්නේ කියලා. අපි දැන් මේ හදන්නේ ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් කොහෙට ගියත් අපිට අන්තිමට එකතු වෙන මෙමරීස් විතරයිනේ. මේවා තමයි ඉතින් අපිට at the end of the day බලන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි මේ කරන්නේ. දැන් ඔයාලට මොකද ආවේ? ගන්න ෆොටෝස් අනිත් පැත්තේ. ඉතින් දළදා මාලිගාව වැඳලා ඊට පස්සේ අපි වැවරවුමට ඇවිදින්න ගියා. ආදසීත සුලග මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් සඳරේනු ගලන
සඳරේක සිහිනයට නුඹ ඊට පස්සේ අපි ගියේ අපි හිතුවේවත් නැති ප්ලෑන් කරපු නැති තැනකට. ඒ තමයි බෝගම්බර හිරගෙදර. අපි හැමෝම මෙතනට ආපු ෆස්ට් ටයිම් මේක. ඉතින් අදට ගිහිල්ලා බලමුකෝ හිරගෙදර කොහොමද කියලා. හරිද? සෑහෙන්න යුමතේතක නොබේසිනා ඇසේනවා මෙදා නොහිලුම් වදන් මගේ මාරුතේතියා නම නැති භාවයක ආයාචනා නුවන්දියා මාවරනාර අමන්දව දාලා වහමු. මෙයින් ඒ කියන්නේ ඔයාගේ කාමරේ නේද මේ? අපේ බාප්පගේ නෑ ඔයාගේ මරුසිරා වගේ අපේ කාමරේ අපේ ගෙදර එනවා මම කාමරේ පේනවා අපේ මම දෙකට දිනනේ කඩන් වැටෙයිද දන්නේ I don't think you can use it. ප්ලී පඩිපෙලක් තමයි තිබ්බේ උඩට යන්න. පඩිපෙල නම් ඉතින් අපිට එච්චර ෂෝ එකක් තිබ්බේ නෑ ඇත්තටම. මම ඕගොල්ලෝ නැගලා ගැටුණොත් හරි පුණි නැග කියන මට නගිනවා. හයියයි නේද? මේකෙන් බහින්න ඕනද ආයි? වෙන තැනක් නැහැ නේ. මේ මිරර් සෙල්ෆියක් ගන්න. හායි. එනේ මම රෙස්ටෝරන්ට් එකට යන්නේ. මොකද්ද මේක කියන්නේ? ෆීලිං මොකද්ද? ෆීලිං awesome at බෝගම්බර. කියන්නේ ඕවරෝල් හිරගෙදර ගැන ඔයගොල්ලෝ මොනවද කියන්නේ? ඔක්කොම කියන්නේ අදහස් දක්වන්න. ෆන් ප්ලේස් එකක්. ඕ මේ මෙයාට හරි ආත. නෑ ලෝය කියන්නේ. යාර ඊට පස්සේ ඉතින් අපි හිරගෙදර සංචාරය ඉවර කරලා අපි ගියා අපේ ලන්ච් එක ගන්න ෆැන්සි ලෝන් එකට. අපි දැන් මෙතනට කල්පනා කර කර ඉන්නකොට ඉතින් අපි මොනවද කන්නේ කියලා අපි මෙනු එක අරන් බැලුවාම මෙතන තිබ්බ සවලෙනුත් කන්න පුළුවන් කියලා. ඉතින් අපි ඊට පස්සේ try කරා සවලෙන් කන්න. හැක් විතර බලන් හිටියට පස්සේ සවල ආවා. සවලෙන් කාලා අපි ආවා. නුවර ලස්සනම වැස්සට කියනවනේ. ඔන්න ඉතින් අපි ඒකත් බලාගෙන එහෙමම ස්ටේෂන් එකට ආවා. සිංකඩ ගල නුවරට වහින වැස්ස අලස නුඹගෙන මතක අමරකින් පෙරලිසඳේ සුන්දර රැවරවුනක යන්නේ නෑනේ කාම ඇවිලෙන මතකය මට ගන්න බැරි ඔබගේ තුරුලේ ගිලී පරවෝ මලකී සුළගේ පා අහසක් කරුණේ අකුණු
ඊට පස්සේ ඉතින් දුකෙන් වුණත් අපිට නුවර දාලා එන්න සිද්ධ වුණා. ඉතින් vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. මං හිතනවා අපි වගේම ඔයාලත් මේ vlog එක enjoy කරන්න ඇති කියලා.